ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩ YouTube නාලිකාවට. ඉතින් කොහොමද ඔයාලට මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ පාපිසක් මහන්න කොහොමද පටි රැලි කරගන්නේ කියලා කපලා. කලින් පටි රැලි කරගන්න විදිහ. ඉතින් මම මේ අඟල් එකමාරකට වගේ තමයි පටි කපලා තියෙන්නේ. අඟලට ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පටි කපාගෙන මට ටිකක් දිග පටි ටිකකුත් හම්බුණා. මේ විදිහට තියලා රැලි කරගෙන යන්නයි තියෙන්නේ. හරිම ලේසි normal put එකේ මේ විදිහට රැලි කරගන්න. පාටින් මේ විදිහට රැලි කරලා ඉවර වෙලා ඊට පස්සේ අපිට අඩිය හදලා මහ ගන්න ලේසි. මේ විදිහට තමයි එන්නේ රැලි කරලා ඉවර වුණාම. එකම ගානට රැලි ටික තියෙනවා. ඉතින් මේ දවස්වල ගොඩක්ම පාපිසි ගෙවල් වලට ගන්නවා අවුරුදු නිසා. අවුරුදු වලට ගෙවල් වලට අලුත් පාපිසි අර ගන්නවා. ඉතින් ඔයාලත් මේක සෑහෙන විදියට කරන්න පුළුවන්. මේ විදියට පටි රැලි කරගෙන ඉක්මනට පාපිස්ස මහ ගන්න පුළුවන්. ඊටාම අඩු කාලයකින් පාපිස්ස මහුන් වල ක්වොලිටියත් හොඳයි මේ විදියට රැලි කරලා මහ ගද්දී. ඉතින් ඔයාලත් මහලා බලන්න. ඔයාලත් තාමත් මගේ channel එක බලන්නේ මාව subscribe කරලා නෙමෙයි නම් subscribe කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. මම අලුතෙන් දාන වීඩියෝ ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තවත් පටියක් මහද්දි මේ විදිහටම ආයෙ එතන ඉඳන් මහගෙන යන්නයි තියෙන්නේ. ඒ පටියටම සෙට් වෙන්න තියලා මහන්න. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හම්බෙන්න කල් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.